ඊළඟ අපි විශේෂයෙන් මුහුණ දෙනවා විදේශගත ශ්‍රී ලාංකිකයන්. විශාල ප්‍රමාණයක් ඒ කලාපයේ වැඩ කරන ආසන්න වශයෙන් ගත්තොත් ලක්ෂ 10ක් පමණ දැන්ට අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වුණු අය. අපි දන්න ලියාපදිංචි වුණු අයට අමතරව කණ්ඩායමක් ඉන්න බව මේ දෙක සහ ලක්ෂ 10කට පමණ ආසන්න ප්‍රමාණයක් ඒ ගැටුම් සහිත කලාපයේ විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. ඉතින් අපි බලන්න ඕනකම තියෙනවා ශනිකව මුහුණදියකේ අනතුරකදී මේ ශ්‍රී ලාංකිකයන් බලාගන්නේ කොහොමද? දැනට අපි හැම තානාපති කාර්යාලයකම පැය 24 පුරා දිවත් වෙන හොට්ලයින් සර්විස් එකක් ආරම්භ කරලා තියෙනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක තමන්ගේ ගැටලුව තානාපති කාර්යාලයට දැනුම් දෙන්න පුළුවන් පැය 24 පුරාම. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශෙත් අපි එවැනි පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන ශනික සේවාවන් සපයන මධ්‍යස්ථානයක් අපි හදලා තිබෙනවා. ඊළඟ විදේශ කටයුතු අමාත්‍යාංශෙත් අපි එම් සේවාවක් හදලා තියෙනවා. අපේ රටේ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට තමන්ගේ දෙමව්පියෝ, තමන්ගේ ඥාතියෙක්, තමන්ගේ සහෝදරයෙක් ඉන්නවනම් මොකක් හරි අනතුරක් පිළිබඳ සැකයක් තියෙනවනම් ඒගොල්ලන්ට අමාත්‍යාංශයට දැනුම් දෙන්න පුළුවන්. ෆොරින් බියුරෝ එකට දැනුම් දෙන්න පුළුවන්. ඒ ශනිකව අපිට තානාපති කාර්යාලය සම්බන්ධ කරගෙන තානාපති කාර්යාලයත් එක්ක ඒ තත්ත්වයට අපිට මැදිහත් වෙන්න පුළුවන්. ඒ වගේම තානාපති කාර්යාල වලට කෙලින්ම මේ රටේ පුරවැසියන්ට පැය 24 පුරාම කතා කරන්න පුළුවන් අවස්ථාවක් හදලා දීලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ කල්පනා කරමින් සැලැස්මකට අවතීර්ණ වෙලා තියෙනවා. මේ තිබෙන තත්ත්වය වර්ධනය වෙමින් නේද? දැන්ට අපේ හැකියාවෙන් අපි වරොත්තු දෙන්නේ කොහොමද? මේක ඉතාමත් නරක තත්ත්වයකට ගියොත් අපේ හැකියාව ප්‍රමාණවත් නෑ. එවනම් ඒ හැකියාව අපි අත්පත් කර ගැනීම සඳහා අපේ තියෙන රාජතාන්ත්‍රික සබඳතාවයන් මොනවද? අනිත් රාජ්‍යයන් එක්ක ඒ සඳහා සහායක් ලබා ගැනීම සඳහා කටයුතු කරන්නේ කොහොමද? අපි ඒ ශේෂ්ත්‍ර පිළිබඳ අවධානය යොමු කරමින් තිබෙනවා.